කොහොමද යාළුවනේ? අද දවස් ඔයාලට ගොඩාක් විශේෂ වෙයි. මොකද අද මම අරගෙන ආවේ ඔයාලගේ හදවතටම දැනෙන ලස්සන ආතල්ම ෆන් කතාවක්. මේ කතාව රස විඳින්න කලින් තාමත් ඔයා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරගන්න. ඒ වගේම like එකක් දාලා පුංචි comment එකකුත් දාගෙනම යන්න. එහෙනම් අපි යමු අද කතාවට. මායි මහත්තයයි බැඳලා අවුරුදු 5ක්. හරියටම කිව්වොත් අවුරුදු 5කුත් මාස 3ක් කියලා ගියත් අපිට ළමයි හම්බ වුණේ නැහැ. මුල් අවුරුදු දෙකම අපි ඒක නැච්චර හිතුවේ නැහැ. ඔය අතර තමයි මේ කපුවගේ සිද්ධිය ඕනේ. ඕනම් බල්මවල් කපුවෙක්. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරගෙනම අපි යමු කතාවට. ආදරෙන් සතුටින් කාලය ගෙවිලා ගියා. ඒත් කාලයත් එක්ක ගෙදරින් එන ප්‍රශ්න නෑදෑ මුණ ගැහුණාම අහන විශේෂයක් නැද්ද වගේ ප්‍රශ්න මගේ ඉදිරියේ ලොකු බරක් වුණා. මට මතකයි දවසක් මහත්තයාගේ නංගිගේ දුවගේ පල්ලවෙන උපන්දින තිබුණා. අපි දෙන්නත් ඈගිය අරගෙන ගොඩක් ආසාවෙන් එදා ගියේ. ඒත් එතනට ගියාම වයසක නැන්දම්මලා එකතු වෙලා මම දිහා බලලා කොඳුලනොම දෙහුණා. අනේ පව් මේ ළමයිට තාම දරු සම්පතක් ලැබුණේ නෑනේ. කෙනෙක් කියනකොට තව කෙනෙක් කිව්වේ මොනවා හරි දෝෂයක් වෙන්නේ නැති කියලායි. ඒ වෙලාවේ අර පොඩි දරුවව වඩා ගන්න ගිය මගේ අද්දක මම ආයේ පහපොපොට තියාගත්තේ මටත් නොදැනීමයි. මට පොළොව බලාගෙන යන තරම් ලැජ්ජාවක් දුකක් දැනුණා. මහත්තයා මගේ මූණ දිහා බලලා මගේ අතින් අල්ලගත්තත් එයාගේ ඇස්වල තිබුණේ ලොකු දුකක්. අපි නොගිය දොස්තර කෙනෙක් නැති තරම් කොළඹ ලොකු ස්පිරිතාලවල ඉඳන් පෞද්ගලික channel center දක්වා හැමතැනම ගියා. ගොඩාක් සල්ලි වියදම් කරලා නොයෙකුත් පරීක්ෂණ කළා. බෙහෙත් බිව්වා. හැම report එකක්ම අතට ගන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒත් හැමදාම අන්තිමට ඉතුරු වුණේ බලාපොරොත්තු සුන්වීම විතරයි. තව ටික කාලයක් බලමු කියලා දොස්තරලා කියනකොට අපේ හිතවල තිබුණ අන්තිම බලාපොරොත්තු මැරිලා යනවා වගේ දැනුනේ. කොහොම ඉන්නකොට තමයි අන්තිම පීක්ෂ වගේ අපේ දේවාල පැත්ත යන්න හිතුවේ. මුලින් ගියේ දැන් දෙක තුනෙන්ම හරි හමන්දයක් උනේ නැහැ. අන්තිමට නෑදැයි කෙනෙක් තමයි කිව්වේ අපේ ගමට ටිකක් දොරින් අල්ලපු ගමක තියෙන දේවාලයක් ගැන. එතන ඉන්න කපුව හරි බලගතුයි කියලා එයා කිව්වා. හිතේ තිබුණු අසරණකමද අපි එතනට ගිහින් බලන්න තීරණය කළා. ඒක ලොකු තැනක් නෙවෙයි. පොඩි නිස්කලංක දේවාලයක්. අපි ගියාම ඒ කපුව අපි දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා හරියට පොතක් බලාගෙන කියවනවා වගේ අපේ විස්තර කියන්න පටන් ගත්තා. අපි විඳවන දුක, ගිය තැන්, හිතේ තියෙන බලාපොරොත්තු හැමදේම එයා කිව්වා. මහත්තයටයි මටයි දෙන්නතම කටුඋත්තර නැති වුණා. අපි ගැන මෙච්චර දේවල් මේ මිනිස්සයා දන්නේ කොහොමද කියලා පුදුම හිතුණා. මහත්තයට වැඩ කරන තැන ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? උසස් නිලධාරියෙක් එක්ක. එයා එකපාරටම අහුවා. අපි දෙන්නගෙම ඇස් උඩ ගියා. ඒ දවස්වල ඇත්තටම මහත්තයට ඔෆිස් එකේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. බය වෙන්න එපා. මම මේ දීගෙඩිය මතුරලා දෙන්නම්. මේක කාටවත් නොපෙනෙන්න ඔෆිස් එකේ මේසිලාක්ෂුවේ තියන්න. දවස් 3න් ප්‍රශ්න විසඳෙයි. අපිත් ඒ කාලෙන් ගෙදර ආවා. පුදුමයකට වගේ දවස් 2ක් යනකොට ඒ ප්‍රශ්නෙට හිතියටම විසඳුමක් ලැබුණා. ඒදා ඉඳන් අපි යා කියන හැම වචනයක්ම අකුරටම විශ්වාස කරන්න පටන් ගත්තා. ඊළඟ සැරේ ගියාම එයා කිව්වා මේක ඔයාලා හිතන තරම් සුළු පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. මාත්‍යට බලගතු බහිරව දෝෂයක් තියෙනවා. ඒක පරම්පරාවෙන් එන ශාපයක් වගේ. ඒකයි පරම්පරාව ඉදිරියට ගෙනියන්න බාධා වෙලා තියෙන්නේ. මේකට දිගටම හරියට පූජාව කරන්න ඕනේ. ඒක ඇහුවම අපි හොඳටම බය වුණා. මේකට ලොකු යාගයක් කරන්න වෙනවා. ඒකට නම් ටිකක් වියදම් යයි. ඒත් මේක කළේ නැත්නම් මේ දෝෂී කවදාවත් අයින් වෙන්නේ නැහැ. එයා කිව්වා. අපේ යතේ සල්ලි හිඳිලා තිබුණත් මම මගේ කලාබුදක උකස් තියලා ඒ සල්ලි හොයාගත්තේ කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඕන නිසා. මාත්‍යාට නිතරම නිවාඩු දාලා මේවට එන්න අමාරුයි. අපි ඒ ගැන කිව්වම කපුවා කිව්වා මහත්තයාට හැමදාම එන්න අවශ්‍ය නැහැ. දෝෂිය තියෙන මහත්තයාගේ ශාරීරිය උනාට දරුවා කුස දරන්නේ නෝනා. ඒ නිසා නෝනගේ ශාරීරිය මේකට සූදානම් කරන්න ඕනේ. නෝන විතරක් පූජාවන්ට සම්බන්ධ වුණාම ඇති. ඒ යනෝ දවසක් හවස 3ට විතර මම තනියම දේවාලයට ගියා. මම යනකොට කපුවමව බලාපොරොත්තුෙන් වගේ හිටියා. එයා මාව දේවාලයේ ඇතුළේ තිබුණු පොඩි අඳුරු කාමරයකට එක්කගෙන ගියා. සුවඳ දුම් සුවඳයි
මල් සොඳයි මුළු කාමරේම පිරලා තිබුණා. වාඩි වෙන්න නෝනා එයා කිව්වා. මහත්තයාගේ ශරීරයේ තියෙන දෝෂය නිසා වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක වෙන්නේ නැහැ. ඒ බෙහෙත් දෙඟට අල්ලන්නේ නැහැ. මේක මන්ත්‍ර බලයෙන් තමයි සම්පූර්ණයෙන්ම සුව කරන්න ඕනේ. ඔයා විතර දවස් දෙකෙන් දෙකට ඇවිත් මේ පූජාව හරියටම කරගන්න ඕනේ. මමත් හිතේ ලොකු බලාපොරොත්තුවකින් උරුව වැන්නුවා. ඊට පස්සේ එයා මන්ත්‍රයක් කියලා බුලත් කොලයක් මගේ අතට දීලා ඇඳුමට ඇතුලෙන් දාගන්න කිව්වම මට පොඩි අමුත්තක් දැනුණත්. මේවා මේ පූජාවල පිළිවෙත් වෙන්න ඇති කියලා හිතලා මම ඒ දේ කළා. ඊළඟට එයා කිව්වා නෝනාගේ ශරීරය හුඟක් දුර්වල වෙලා හීතල වෙලා තියෙන්නේ. මේ මතරපු තෙල් ටික ඇඟේ ගාන්න ඕනේ ශරීරයට බලය එන්න. මම හිතුවේ අතේ පයේ නළලේ වගේ තැන්වල ගායි කියලා. ඊත් එහාමගේ ඇඟේ හැමතැනම තෙල් ගාන්න පටන් ගත්තාම මට ලොකු අමුත්තක් බයක් එක්කම ලැජ්ජාවක් දැනුණා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඒ වෙලාවේ මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. මගේ එකම අරමුණ වෙලා තිබුණේ කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එන එක. ඒ නිසා ඒ මොහොතේ ඇති වුණ තිගැස්ම එක්ක මං ගල් ගෙහිලා වගේ හිටියා. එයා කපුයි වුණාට වයස අවුරුදු 30ක විතර තරුණ හැඩි දැඩි කෙනෙක්. එදා එයා මට කිව්වා ඊළඟ පූජාවට දවස් දෙකකින් එන්න කියලා. මං ගෙදර එන්න හදනකොට එයා මගේ දුරකථන අංකයත් ඉල්ලගත්තා. සමහර වෙලාවට හදිසි පූජාවක් කරන්න වුණොත් දැනුම් දෙන්න ඕනේ කියලා කිව්වම මම කිසිම දෙයක් නොහිතා නම්බරේ දුන්නා. එදා රෑ ඉඳන්ම එයා මට කෝල් කරන්න මැසේජ් කරන්න පටන් ගත්තා. මුලදී නම් ඇහුවේ පූජාවෙන් පස්සේ ඇඟට සනිපද වගේ දේවල්. ඒ දවස් දෙක තුනක් යනකොට ඒ කතාව වෙනස් වුණා. අද ලස්සනට ඇඳලා හිටියේ, ඔයාගේ හිනාව ලස්සනයි වගේ මැසේජ් එනකොට මට අමුත්තක් දැනුණා. අවුරුදු ගානකින් මට කවුරුත් නොකියපු ඒ වගේ වචනයක් මගේ හිතේ තනිකම ටිකකට හරි මකා දැම්මා වගේ දැනුණා. මහත්තයාට මේ පූජාව ගැන විස්තර කියන්න එපා. එතකොට බහිරවයා වැඩේ නවත්තන්න මහත්තයාගේ හිත වෙනස් කරන්න බලයි කියලා එයා කිව්වා. මමත් ඒක විශ්වාස කළා. දවස් දෙකකට පස්සේ මම ආයෙත් දේවාලයට ගියා. එදා එයා මාව අඳුරු කාමරේට එක්කගෙන ගිහින් විමේලපු පැදුරක දිගා වෙන්න කිව්වා. අද මන්ත්‍ර බලයේ ශරීරයටම ඇතුල් කරන්න ඕන. එතකොට තමයි ගර්භාෂය පිරිසිදු වෙන්න කියලා එයා ආයෙත් මගේ ඇඟේ තෙල් ගාන්න පටන් ගත්තා. එදා එයාගේ ස්පර්ශයන් කලින් දවසට වඩා සීමාව ඉක්මවා යනවා කියලා මට තදින්ම දැනුණා. මගේ හිත එක පැත්තකින් මේක වැරදි කියලා ගෑ ගැහුවත් අනිත් පැත්තෙන් නැහැ. මේක දරුවෙක් වෙනුවෙන් කරන පූජාවක් කියලා මාවම රවටා ගත්තා. ඔය විදිහට සති දෙකක් විතර ගියුණා. හැම දවස් දෙකකට සැරයක්ම මම දේවාලයට යනවා. ඒ හැම දවසකම එයාගේ හැසිරීම තවත් වෙනස් වුණා. දවසක් යාමද කතා කරලා කිව්වා නෝනා අපේ පූජාව දැන් අවසාන අදියරද ඇවිත් බහිරවයා දැන් ගුරත් දුර්වල වෙලා. එයාව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න නම් අන්තිම මහා පූජාව කරන්න ඕනේ. ඒක දේව කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක්. ඒකට හිත හදාගන්න ඕන කියලා. පහුවදා මම දේවාලයට ගියේ හිතේ ලොකු බලාපොරොත්තුවක් වගේම කුතුහලයක් තියාගෙන. එදා යාමට කිව්ව දේ අහුවම මගේ ඔළුවට ආයුධයකින් ගැහුවා වගේ වුණා. නෝනා එයා කිව්වා මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. මහත්තයාගේ ශරීරයේ දෝෂය තියෙන නිසා එයාගේ මාර්ගයෙන් දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඒ බැඳීම කඩන්න බෑ. දේව කැමැත්ත වෙලා තියෙන්නේ දේව බලයේ තියෙන පිරිසිදු ශරීරයකින් දරු බීජයක් ඔබේ කුසට ඇතුල් කරන්න. මේ දේවාලයේ දේව බලය තියෙන්නේ මගේ ශරීරයේ. මම තමයි දෙවියන්ගේ මාතේ. ඒ නිසා මම මාර්ගයෙන් ඒ දේව ශක්තිය ඔබට ලබා දෙන්න ඕන. මේක පූජාවක් විතරයි. ඒක ඇහුවම මට හැමදේම තේරුණා. මෙච්චර කල් මේ මිනිසා මගේ අසරණකමෙන් මගේ දරු දුකින් ප්‍රයෝජන ගන්න හදලා තියෙන විදිහ මට තේරුණා. මගේ ඇස්වලට කඳුළු එනවා. මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ දැනුණා. තමසේ මොන වගේ මිනිහෙක්ද? මම පුතුවෙන් නැගිට්ටේ වෙවුලන ගැහණියෙක් වගේ නෙවෙයි. කේන්තින් පුපුරන කෙනෙක් වගේ. තමසේ හිතුවද මම මේ වගේ පහක් වැඩකට කැමති වෙයි කියලා? නෝනා කලබල වෙන්න එපා. මේක ඔයාගේ හොඳ තමයි මම කියන්නේ. එයා මගේ අතින් අල්ලන්න හැදුවා. මම එයාගේ අත ගසලා දැම්මා. අත ගන්නවයි හත. තමසලා වගේ කාලකන්‍ය නිසා තමයි මිනිස්සුන්ගේ විශ්වාසයක් නැති වෙන්නේ. මගේ අසරණකමෙන් සෙල්ලම් කරන්න ආවදීද? මම එතනින් දුවගෙන ගෙදර ආවේ. ඇඬෝ කඳුලෙන්. මම මහත්තයාට හැමදේම කිව්වා. එයා හැමදේම අහගෙන ඉඳලා මාව බදාගෙන කිව්වා ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි රැත්තලන්. අපි අසරණ වුණාම පිටුරු ගහක හරි එල්ලෙනෝ. වැරද්ද තියෙන්නේ ඒ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න හදන මිනිස්සුන්ගේ. එදායින් පස්සේ අපි කවදාවත් දේවල් පැත්ත පළාත ගියේ නැහැ. දරුවෙක් නැති දුක තාමත් අපේ හිතවල තිබුණත් ඒ දුක පාවිච්චි කරලා අපේ ජීවිත විනාශ කරන්න හදපු නරුමෙක්ගෙන් බේරුණ එක ගැන අපි සැලසලා.
මේක මගේ ජීවිතේ මම ඉගෙනගත්තු ලොකුම වේදනාකාරීම පාඩම. ඉතින් මේ මගේ කතාව සමාජයේ මේ වගේ වංචනික මිනිස්සු ඉන්නවා. කරුණාකරලා ඔයාලගේ අසන්නකම කාටවත් අවභාවිත කරලා ඉඳ දෙන්න එපා. හැමතැනම බුද්ධියෙන් හිතලා තීරණ ගන්න. මේ වීඩියෝ එකකින් ඔයාලට තියම් පණිවිඩයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ස්තුතියි.